Hi everyone, welcome to Rassi Homemade Food in UK. අද මම ඔයාලට රෙසිපි එකක් අරගෙන ආවා. රසට ඉක්මනට කොහොමද ස්නැක් එකක් හදාගන්නේ කියලා. මම මෙතන ස්නැක්ස් දෙකක් හදන එකක් vegetarian අනිත් එක non vegetarian. දැන් අපි බලමු ඒකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. දැන් අපි බලමු ඒකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. මම මෙතන අරන් තිනවා පාස්නේ. ඉතින් මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මම මේක සුද්ධ කරලා අරන් තියෙන්නේ. ඒ වගේම onion ටිකක් ඕනේ, carrot and cabbage ටිකක් ඕනේ එකට. ඒ වගේම මෙතන තියෙනවා chickpea powder. මම මේකෙන් ටිකක් use කරනවා. ඒ වගේම rice flour ටිකකුත් උන මේක හදාගන්න. මේක නිකන් පකෝරා ස්ටයිල් එකේ ස්නැක් එකක් තමයි. මම vegetable ටික දාලා හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි vegetable පකෝරා එක ලෑස්ති කරගමු. grate කරගන්න එක හොඳයි මේ විදියට. මේ ගානට මේ විදියට ඔක්කොම ටික grate කරගමු. Pepper, දැන් මේ මික්ස්චර් එක හොඳට අනාගත්තට පස්සේ මේ අතට දැනෙන ඔක්කොම නිකන් එක ගුලියකට වගේ එන විදියට මේ විදියට ආපුවම මේක පදින්න පුළුවන්. දැන් මේක පැය භාගයක් විතර හොඳට මේ වහලා තියමු. ඊට පස්සේ අපි මේක පැදගමු. දැන් අපි බලමු පරිප්පු වලින් කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා කඩල පරිප්පුයි රතු පරිප්පු එකනුයි. ඉතින් කඩල පරිප්පු එක, ඉතින් රතු පරිප්පු එක මම පෙඟෙන්ද දාලා තියෙනවා. දැන් පැය දෙකක් විතර මම වතුරේ දාලා තිබ්බා. ඒ වගේ මම මේක හදන්නේ ඉස්සු ටිකක් දාලා ඉස්සු ෆ්ලේවර් එකට ඉස්සු වඩේක වගේ මට පොඩි බයිට් සයිස් එක තමයි හදන්නේ. කැලි මිරිස් ටිකක් ඕනේ. මෙතන ලුණු ටිකක් කපලා තියෙනවා. ඒ වගේ මෙතන තියෙන සූදුරු ඇට, cumin seeds. ඒ වගේ මෙතන garlic ටිකකුයි, green chili. මම මෙතන අරන් තියෙනවා rice flour ටිකක්. ඒ වගේ මෙතන තියෙනවා chickpea powder එක. මේ ingredients ටික තමයි ඕනේ. ඒ වගේම taste එකට salt ටිකක් දාගන්න පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේකෙන් කඩල පරිප්පු ටිකක් මෙහෙම අයින් කරගන්නවා. මේ විදිහට ටිකක් විතර අයින් කරගන්න. ඉතුරු එක තමයි මම අඹර ගන්න යන්නේ. මේකට ලුණු ටිකක් දාගන්න යන්නේ. දාගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න. දැන් මම මේකට garlic ටිකයි green chili, මේකේ තියෙනවා onion, chili flakes. මේකට මම ඉස්සු ටික දාගන්න යන්නේ. මම සුද්ධ කරලා තියෙන්නේ මේ ඉස්සු එක. black pepper. දැන් ඔක්කොම හොඳට හැම්බෙලා තියෙන්නේ. දැන් මම මේක දාගන්න යන්නේ සුදුරු ඇට ටික. මේකේ තියෙන chickpea powder. ඒ වගේම rice flour කෙනෙක් ටිකක් දාගන්න.
මේ තියෙන්නේ මම අද හදපු ඉස්ස වඩේක මේ හොඳට තියෙනවා ක්‍රන්ච් එකට. ඉතින් පකෝර එකත් ක්‍රන්ච් එකට තියෙනවා. ඔයත් මේක හදලා බලන්න. මේක හරිම රසයි ස්නැක් එකක් ඉක්මනට හදා ගන්නත් පුළුවන්. Thank you for joining with me today. Thank you for watching my videos. අපි ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.